අම්බ මාතලේ පැත්තට මේ පාරේ නේද? දෙන්න නේද? සිදී විහාරයට කිලෝමීටර් 7යි. උලංගලට යන්න ටිකට් දෙකක් ගත්තා. ටිකට් එකක් රුපියල් 80යි. දැන් ටිකට් අරගෙන යමුන්නේ යනවා උඩට. බයිසිකලේ යන්න නම් පුළුවන් කිව්වා. වෙන සමහර තැන්වල බැහැලා යන්න වෙනවා කිව්වා. බයිසිකලේ ආපු තැනට කලින් මං ආව පයින්. දැන් දෙන්නේ වැඩක් නැහැ. වයින් ආව නම් එක ඊළඟට කොහෙද යන්නේ? ඊළඟට අපි යන්න දැන් උලංගලේ ඉන්නේ. උලංගලෙන් යන් අපි නාලන්දාගේ දිගේ. ඔය අපි කියන්නේ ඔයා නෑ යන්නේ. ඔයා නාන්නේ. නාන්න කොහෙද යන්නේ නාන්නද? නාන්න. වර දැන් නාන්නද උනේ? මෙතනින් හැරිලා. අපි දැන් උලංගලේ ඉඳන් ඇවිල්ලා ඊට පස්සේ දැන් මෙතනින් හැරිලා යන්නේ නාලන්දා ගෙඩිගේ බලන්න. කිලෝමීටර් කමාරක් තියෙනවා. කිලෝමීටර් 1.400ක් තියෙනවා. මීටර 150. යන ගමන්ද යන්නේ? යන ගමන් යන්නේ. Oh, මේ වැටේ මැත්තේ යන. terpu මේ terpu දෙක ගලවලා යන්න.
කෑ ගන්න එපා. ඕනනම් යා. මේ ලංකාවේ හරියමද? ඕමන් දාන්න. ඕමන් දාන්න. මොකද කරන්නේ? ඈ මොනවද නැත්තේ? නෑ කියන්නේ. ඈ ඉස්තිල මේ කොතනද තිබිලා තියෙන්නේ? ඉස්තිල කොතනද තිබිලා තියෙන්නේ? අද 27කට පහට. ආගේ මෙතන පොළොව යටින් තිබිලා තියෙන්නේ නේ. අර මට්ටම පොළොව. මේ වතුරට යට වෙන හින්දා තමයි. හරි. උඩ ඉන්න. ආගේ මෙතනම උස්සගෙන කරලා දැන් කරලා. අර මට්ටම. කියන්නේ පල්ලෙහා මේ වැව මට්ටම මට තමයි තිබිලා තියෙන්නේ. වැව මට්ටම තිබිලා තියෙන්නේ කියන්නේ. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ නාලන්දා ගෙඩිගේ. මේ ලංකාවේ හරිමැද. කලින් මේක තිබිලා තියෙන්නේ මෙන්න මේ අපිට පේන මේ වතුර මට්ටම තියෙන්නේ අන්න ඒ වතුර මට්ටමට තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මේක මේ මට්ටමට තියෙනකොට දැන් වතුර පිරීලා මේක මේ විනාශයටපත් වෙන හින්දා මෙන්න මේ මට්ටමට උස්සලා තියෙනවා. තව දීර්ඝ කාලයක් මේ විදිහට මේක පවතින්න ඕන නිසා මෙන්න මේ මට්ටමට උස්සලා තියෙනවා. අද 27ක් පාද පට්ටේ මාත්‍ය කුඹුරු ආයතන මේ තිබ්බේ. අපි වැව තිබිලා වැව නෑ 72 ජලාශය අතර පහළ වෙනවා. ඕතන ජලාශය අතරින් ඉඳලා මේ උස්සන්නේ. අද 27ක් මේ තියෙන සෙන්ටර් එකෙන් පහත් මට්ටමේ තිබ්බ. ඔය මේ කැලේ ගලවනවනේ. යාරි නම්බර් කරලා ගලවනවා ගායි. නම්බර් කරලා ගලවනවානේ. වල වාහන පාසලේ යහන් උස්තිලේ සම්පත් කරනවා. පාසලාව පාරයි මේ මළුවයි අඩි 27ක් පස්කාර පුරවලා අඩි අඟලක් තල නැවත ගෙනල්ලා ඉතරම උස්සන්නේ මොකද මේ සෙන්ටර් පොයින්ට් එකට මැද ටස්සේ. දැන් මේ හරිම මැද. හරි නෑ. ඉස්සර තිබිලා තියෙන්නේ. මේ මෙතනම තමයි තිබිලා තියෙන්නේ. 28කට පාර. 24 පහකින්. එතනම උස්සනවා. මෙතනම තමයි. අපි ඉස්සර හිටිය වෙන තැනකින් මෙතනට අරන් ඇවිල්ලා. ෆෝන් එකේ නාලන්දා ගෙඩිගේ කියලා ගහලා Google සර්ච් කරාම ෆෝන් එකෙන් පෙන්නනවා. බයිසිකලේ නම් බෑනේ ගමන් යන්න. මොකද කරන්නේ? ෆිල්ම් එක? ෆිල්ම් බලන්න බෑනේ. කොහොමද යාළුවා?
තියෙන පොඩි view point එකක් මේ. මොකද්ද? view දැන් point නම් මොන view එකක්වත් බලන්න වෙන්නේ නැහැ මොකද මේ. ඒ තරම් එක. ඉතින් මම මස්පන්නේ. දැන් අර සීතල ගතිය ටිකක් අඩු වුණානේ. බල්ලන්ට ඉතින් අඩු වෙනවා. ඔව් අඳුරු ගතිය. බලන්න අර කන්ද තනිකරම මිදු වෙන්නේ. මොර වෙහි වලක් තිබුණේ. වෙයි බලන්න. අපි අර පහු කරේ කොතනද? එතන මේ වැස්ස වගේ තිබ්බේ. Yes. සේරැල්ල පැත්තෙන් නවතින්න තැන හොයාගන්න හිතාගෙන තමයි මේ ගමන ගියේ. මොකද සේරැල්ලට කිට්ටුයිනේ. ඒ වුණාට සේරැල්ලේ නවතින්න තැන නැහැ කියලා අපිට මේ ඒ පැත්තේ අයියා කෙනෙක් මේ කිව්වා. ඊට පස්සේ ඉතින් රෑ වෙනකොට බයයිනේ. අපි දන්න තැනකුත් නෙමේනේ. මේ පිටවල ගම්මානේ නවතින්න තැන තියෙනවා කියලා ආරංචියක් ආවා. ඒ හොයාගෙන ගියහම අපිට ඉන්න තැනක් හම්බුණා. ඒ තැන තමයි මේ තියෙන්නේ. අපි ඊයේ පිටවල පතනට එද්දී රෑ වුණා අපිට රූම් එකක් හොයාගන්න බැරි වුණා. අපි පිටවල ගම්මානෙන් තමයි ආමරයක් හොයාගත්තේ. මේ අංකල් කෙනෙක් කන්ටැක්ට් කරගෙන. ඉතින් ඔයාලා සේරැල්ල පැත්තේ එනවා නම් රූම් එහෙම හොයාගන්න අමාරුයි. ඒ පැත්තේ අපිට රෑ වෙලා යන්නත් එපා කියලා කිව්වා මේ අලියන හින්දා. මේ අපි දැන් ඒතකොට ඉන්නේ පිටවල කියන ගම්මානේ. දැන් අර පැත්තෙන් පේන්නේ මානිගල කන්ද. මේ පැත්තට තමයි මම ඇටංගල පැත්තට යන්න ඕනේ. මෙහෙ පල්ලෙහාට යන්න මේ පැත්තට යන්න ඕනේ. ඒතකොට සේරැල්ල යනවා නම් මේ පැත්තට යන්න ඕනේ. අපි ඒතකොට පිටවල පතනින් පොඩ්ඩක් පල්ලෙහාට ආවම තමයි අපිට මේ තැන සෙට් උනේ. ඉස්සෙල්ලා මේක බෝතල් පැට්‍රියක්. දැන් නම් වහලා තින්නේ. බෝතල් පැට්‍රිය වහිලා තින්නේ. මෙතන ලොරි බෝතල් අරගෙන ලොරි දෙකක් තිබිලා තියෙන එක ලොරියක් පෙරලිලා තියෙනවා. අනිත් ලොරිය ෆිනෑන්ස් එකෙන් උස්සලා හින්දා තමයි මේක වැහිලා තින්නේ කියලා මේ මෙතන හිටු නැන්දා කිව්වේ. මේ කවුරු නැහැ නැන්දයි මාමයි තමයි බලාගන්නේ මේක.
ඊයේ නම් හිටියේ අපි විතරයි හිටියේ මෙතන නැවතිලා. 27 දෙනෙකුට ඉන්න පුළුවන් කිව්වා. ඒතොර ඒ 27 දෙනාටම ඉන්න 24000ක් යනවා. එතකොට මෙතන උයාගෙන කන්න පුළුවන්. ඒ ඇවිල්ලා ඒ නැන්දත් උයලා දෙනවා. මෙතන බාබකියු දාන්න පුළුවන්. මෙතන කන්න හදලා තියෙනවා තැනක්. බාබකියු දාන්නත් පුළුවන් රැට හැබැයි. එතකොට මේකෙත් 10 දෙනෙකුට වගේ ඉන්න පුළුවන්. 1 2 3 4 5 6 7 8 9 10ක් 10 දෙනෙකුට හිටිය හැකි. මම බාත්රූම් එකක් පෙන්නන්නම් ඔයාලට. මේ තින්නේ එකේ වොෂ්රූම් කියන්න ඕන උණු වතුර තියෙනවා, හොට් වෝටර් තියෙනවා. ඒකත් හරි. මේ තියෙන අපේ හිටපු රූම් එක. මේ වොෂ්රූම්. මේක බලා ගන්න නැන්ද. නැන්ද මේක කී දෙනෙකුට හිටිය හැකිද? මේ කාමර කී දෙනෙකුට ඉන්න පුළුවන්ද? හතර දෙනෙක් නේ. හතරයි. අපි හිටපුවේ හතරයි නේ. ඔව්. තා පල්ලෙහාක් කාමර තියෙනවා කුවනේ. එහා පැත්තේ නේ. හරි. තට්ටු කාමරේ. තට්ටු දෙකට මේ එහා පැත්තේ මේක ඔව්. ඒක 10 දෙනෙකුට හිටිය හැකි ඒකනේ. ආයි තව ඉන්න පුළුවන් නේද? තව මේ පැත්තේ එකක් තියෙනවනේ මේ පැත්තේ හරි. අර එහා පැත්තේ රූප එකක් තියෙනවා තාම ඒක දෙන්නේ නැහැ. ඒකනේ. ඒතර සේරම කී දෙනෙකුට හිටියයි නැන්දලේ? සේරම කී දෙනෙකුට ඉන්න පුළුවන් නේද 27 මාවක 27 දෙනෙකුට පුළුවන් කියලා. ඔව් 27 දෙනෙකුට. 27 ඉන්න පුළුවන් නේ. හරි. ඉස්සර 30ක් විතර ඉතින් අඩින් මේ වගේ ඉඳලා ඉන්නවනේ. තින්නේ කිව්ස් රූම් එක. උණු වතුරක් තියෙනවනේ නේද? උණු වතුරක් තියෙනවා. තියෙනවනේ. තියෙනවා මේ. අවුල තියෙන්නේ ඔය. ආයේ ඔක්කොම නේද? ඒතොර උයලක් දෙනවා අහමනේ. ආපුහම උයලක් දෙනවා ඒතොර නේද? එතකොට මේ රූම් එක නේද කීයක් වගේ වෙන්නේ? ඒතොර 4 දෙනෙක් ඉන්න පුළුවන් රූම් එක. ඉතින් අපි සර් ඉන්නකොට ඔව්. සර් නම් 10කට විතර දෙනවා. මම ඉතින් අඩු කරලා තව අඩු කරලා ගන්න පුළුවන් නේ. මම අඩු කරලා 8කට විතර දෙනවා. 8කට විතර දෙනවා. එතකොට අපි ඊයේ හිටියේ මෙන්න මේ රූම් එකේ. මේ රූම් එකේ නන්ද අපිට කිව්ව රුපියල් 5000ක් නේද මේකට කිව්වේ නේද? ඕක 6ට දෙන්නේ. 6000කට දෙන්නේ. අඩු කරලා දෙනවා. අපිට 5000කට දුන්නා මේ රූම් එක නේද? කන්න බොන්නත් උයලා දුන්නා නේද? උදේට ටී එකක් ගෙනත් දුන්නා. උදේට කන්න දෙනවා. අපි කිව්වොත් උදේට උයලා දෙනවලු. මේක නෑ මාමගේ. මේක නිසාන්ත සර්ගේ නම්බර් එක තියෙනවා. දැන් මානි කියලා කන්ද. පන්සල තියෙනවා. අපි හිටපු තැනට එහා පැත්තේ පන්සල. පන්සලට එහා පැත්තේ තමයි අපි හිටියේ. කියන්නේ තේරෙල්ල යන. මේ පැත්තේ ඔක්කොම පිට අරන් තියෙන පිට අයරු. මේ නැන්දගේ ගේ වෙන්නේ. මේ තියෙන නැන්ද හිටපු නැන්දගේ. දැන් අපි මේ පැත්තෙන් දැන් ආවේ මෙහෙ තමයි පිටවල පතන රියස්ටන් තියෙන්නේ. ඒතොර නැවිතලා හිටියේ මෙතනින් මේ පල්ල පාර තමයි පිටවල ගම්මානේ තියෙන්නේ. දැන් අපි මේ පැත්තට යන්නේ. කොයි පැත්තට? මේ පැත්තට. සේරැල්ල එහෙම තියෙන මේ පැත්තේ. අපි ඇත්තටම අපි මේ ඊයර ආපු නැති එක හොඳයි. මොකද මේ ඔයාලට පේනවා මේ බලන්න මේ අලිවැටකුත් ගහලා තියෙන්නේ මෙතනින් පාර වහන්න. පාරයටන පාර වහනවත් දන්නේ නැහැ හැබැයි. මෙතින් අලිවැට තමයි මේ සේරැල්ලට යන පාර මේ. මෙතින් අලිවැට. දැන් අපි සේරැල්ලට යන්නේ. මෙතනින් අපි යන්න ඕනේ මේ පුවක් පිටිය කියලා ගහලා තියෙන්නේ. ඒ පැත්ත තමයි සේරැල්ල තියෙන්නේ. පල්ලෙහාට තමයි පල්ලෙකම කියලා තියෙන්නේ. මම හිතන්නේ මේ පැත්ත නා ඩෑම් එකට එහෙම අරගෙන යන්න තියෙන්නේ. මේ පැත්තට මේ දැන් යන්න ඕනේ. මේ පැත්තට. වම් අත පැත්තට. කිලෝමීටර් 9 මාරක් තියෙනවා සේරැල්ලට. මෙතන ඉඳන් මේ පැත්තට කිලෝමීටර් 9 මාරක් තියෙනවා සේරැල්ලට. මෙයා
මට ගෙදරදී කිව්වා අලි නෑ කියලා මොකද? අපි පාර අයිනෙම අලි වැඩ ගහලා තියෙනවා. අම්මෝ ඉරේ ආපු නැති එක ලොකු දෙයක්. මේ කියන්නේ මේ කැලේ කියන මේ ඈ මෙතනත් අලි වැටෙන්නේ. ඒක වෙනදි මාරුවනේ. සේරැල්ලට ආවට පස්සේ මෙන්න මේ දෙන්නගෙන් නම් පුදුම වදයක් තියෙනවා. පේනවනේ? ළමයි. අපි සේරැල්ලෙන් ටිකට් දෙකක් ගත්තා. එක ටිකට් එකක් රුපියල් 75යි. දැන් පරිස්සමට බැහැලා යන්න ඕන. ඊයේ වැහැලානේ ටිකක්. ඊයේ වැස්ස ගොඩක් හයියෙන් වැස්ස. තාත්තයි දුවයි. කවුරුත් නම් ඇවිල්ලා නැද්ද මන්ද ත්‍රිවිල් එක ගන්න උඩහ තිබ්බා. අපි ඊළඟට ගියේ මාතලේ මහනුවර කූඹියන්ගොඩ මාර්ගයේ පිහිටි පඬිවිට අම්බලමට. පඬිවිට කියන සුන්දර වෙල්යාය මැද පිහිට ඇති මෙම අම්බලමට නිශ්චිත ඉතිහාසයක් නොමැත. මෙහි ආධාරක කණුවල සතර පැත්තේම ඉතා අලංකාර හා සියුම් කැටයම් නෙලා ඇති අතර වර්තමානය වන විට මේ කැටයම් විනාශ වෙමින් පවතී. මෙය ඉංග්‍රීසි පාලන යුගයට පෙර මහනුවර යුගයට අයත් වීමට බොහෝ ඉඩකඩ ඇත. පඬිවරුන් විටින් විට ඉඩාව නිවා ගැනීම සඳහා මෙම මාර්ගයේ ගමන් කර බවත් මෙම අම්බලමෙහි නැවතුණු නිසාත් මෙම වෙල්යායට කියන්නේ පඬිවිට වෙල්යාය කියලා.
ආපු වාහනේ පල්ලෙහා දාලා මේ වගේ පොඩි අඩිපාරක් දිගේ තමයි යන්න තියෙන උඩට. පල්ලෙහා ඉඳන් ගලට නගින්න මීටර් 200ක් වගේ තියෙන්නේ. මේ ගලේම කොටපු පඩි තමයි තියෙන්නේ. අපි දැන් උඩටම ආවා. අපි දැන් උඩටම එනකන් ගියා හැබැයි මේ පිටිපස්සට යන්න තියෙන්නේ. දැන් උඩටම යන්න හදන්නේ. ආවදුරුනම කුඩ වැඩලා ඉන්නවා.
අපි වාහනේ දැම්මේ මෙන්න මෙතන. ඊට වෙනකන් වාහනයක ඉන්න පුළුවන්. මෙන්න මෙතන එනකන් වාහනයක ඇවිල්ලා එතන වාහනේ බයිසිකල් හරි වාහනේ මොකක් හරි දාලා ඉතින් කොහොම නැගලා තමයි ඉන්න තියෙන්නේ. උඩට. එතන තුනම නැග්ගයි. මේ රටේ ඕන දෙයක් පැලෙන රටක් මේ පරිප්පු. ඒක තමයි. මේ පරිප්පුද? හැමතේම පැලෙන රටක්. ඔව් ඒක නයි. මල් අල්ලන්න තියෙනවා. කොහේ? තව එක? තව එක? තව එක? ආපු කැවිලි වාර. දෙකම බුදුනේ. මේ පරිප්පු? පරිප්පුද මේ? बाबू तुमने कौन परिपु में अरे मैं पियरी वे में कवित ओ ए वाले